සීමාවෙන් එහා ගමනාන්තය දිග්ගා ට්‍රැවල්. වවන්නෝ දිනන්නෝ ඉතින් දෙග්ගාද කුඹුරකට බැහැලා තියෙන්නේ. මම මේ කුඹුරට මීට කලින් ටික කාලෙකින් ආවා. ගොඩක් කාලෙකින් තමයි ආපහු මේ ආවේ මෙතනට. දැන් කුඹුරේ ගොයන් කරල් කපන කාලේ. එහා පැත්ත කපලා තියෙන්නේ. මේකත් කපනවා. මේ වවන්නෝ දිනන්නෝ මම හිතුවේ අද කියන්නේ වත් එක කතා කරන්න. වවන්නෝ දිනන්නෝ කියලා කියන්නේ අපි අද රටේ ආර්ථිකය ගත්තහම මට පොඩි දෙයක් මතක් වුණා මේත් එක්කම. මම දන්න අංකල් කෙනෙක් ඉන්නවා. හරිද? එයා මාත් එක්ක දැන් ලොකු කාලෙකින් නම් ආශ්‍රය කරන කෙනෙක්. එයාගේ පුතා ඉන්නේ ඉංග්ලන්ඩ්. එයා අවුරුද්දකට දෙපාරක් විතර යනවා. එයා මට කියනවා යන ගමන් මාත් එක්ක නාමල් පුතා ඔය ලෝකේ දියුණු රටවල් තියෙනවානේ. ඒ දියුණු රටවල් වල අපි හිතන්නේ ඒ කියන්නේ හරි නාගරීකරණයෙන් කියන්නේ ඩෙවලොප් වෙච්ච කන්ට්‍රීනේ. ඒව ගත්තාම අපි හිතන්නේ ගොඩක් නාගරීකරණයෙන් බිල්ඩ් වෙච්ච රටවල් කියලානේ. එයා කියනවා මට නාමල් එහෙම නැහැ. ඒ රටවල් දියුණු වෙන්න අංක එකට හේතු වෙලා තියෙන්නේ කෘෂිකර්මය. ඒ කියන්නේ වගාව තුලින් තමා ඒ රටවල් ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ. එතකොට ඒ රටවල් වෙලා තියෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. එතකොට තාක්ෂණය අපි හිතන්නේ තාක්ෂණික පැත්තෙන් පුළුවන් තරම් ඩෙවලොප් වෙලා කියලා. එයාලගේ තාක්ෂණය දියුණුයි. එයාලගේ තාක්ෂණය දාලා තියෙන්නේ මේ කෘෂිකර්මාන්තය ඩෙවලොප් වෙන්න. එයාලගේ උපරිම තාක්ෂණය දාලා ඒක ලොකුවට කරනවා. එතකොට අද අපිට තවම බැරි වෙලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. හැබැයි මම දකින විදියට මේකේ අපේම මිනිස්සු සිංහලයා ඉස්සර කාලේ රජ කාලේ ගත්තට පස්සේ හෙළවෙදකම ඊට පස්සේ ගොවි ඒ කියන්නේ ගොවිකම කියන එක අර ගොවියා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුය කියලා කියන්නේ. අහන් ඒ වගේ ඒ වාක්‍ය කියලා තියෙන්නේ අතීතයේ මිතුම් මිත්තා. ඒක පොඩි කතාවක් නෙමෙයි. අවංගවම කිව්වොත් එහෙම මේ බලන්න මේක නිර්මාණය කරේ නැත්තම් අපි මොන ගේම ගැහුවත් වැඩක් තියද? මං කියන්නේ අපි හාමදේනේ. ප්‍රධානම දේ වෙනුවෙන් අපි කැප කරන්නේ නැතුව වෙන කිසිම දෙයකට කැප කරලා වැඩක් නැහැ ඉතින්. ඒක අපි පොඩි බ්ලේම් එකක් දානවනේ ඒක පොඩ්ඩක් ඉහළට. මේක මේ ඉහළ කට්ටිය හදන්න ඕනේ කියලා. නෑ බං. ඉහළ කට්ටිය හදන්න ඕනේ. ඉහළ කට්ටියට හදන්න උදව් කරන්න ඕනේ අපි. ඉස්සෙල්ලා එක අපි පටන් ගන්න ඕනේ. අර කියමනකටත් කියන්නේ බං. ගමක් හැදෙන්න කලින් පවුල හැදෙන්න එපා. පවුලෙන් තමයි පටන් ගන්න ඕනේ. පවුල ඊට පස්සේ එතනින් පස්සේ ගම පොඩියට ඇවිල්ලා ඊට පස්සේ නගරයට ඇවිල්ලා පළාතට ඇවිල්ලා ඒ විදිහට තමයි යන්න ඕනේ. එතකොට මම දකින්නේ අපි මේක පවුලෙන් පටන් ගන්න ඕනේ දෙයක්. අපි මේ වැඩේ මේ විදිහට හරි ගොඩ දැම්මේ නැත්තම් මං අහන්නේ අපි කවදද ගොඩ යන්නේ? අපි ගොඩ යන්න ඕනේ, අපි නැගිටින්න ඕනේ. මොන බයිලේ ගැහුවත් වැඩක් නැහැ. අපි කරන්න ඕනේ දේ කරේ නැත්තම්. ඉතින් මේ මම දැන් රට ගැන කිව්වා. මම ගැන දැන් කියන්නම්කෝ.
හරිද? ඉතින් දිග්ගා YouTube channel එකේ මම දැනට දාලා තියෙනවා පළවෙනි එක තමයි දුනු මාල්ල ඇල්ල. හරිද? දෙවෙනි එක ඊට පස්සේ මම කරා සතුට කියලා. ඊට පස්සේ තුන්වෙනි එක මම කරා තරහකාරයා ගැන ප්‍රතිවාදියා ගැන කතා කරා. එතකොට මං කියනවා බලපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න සතුට කියන කාරණාව. ඒක අන්තිම කොටසේදී මම හරියට මේ ගැන කතා කරාට ඒකේ මුල ඉඳන්ම ඔයා බැලුවොත් තමයි මේකේ හරිම මං කරපු අවුට්පුට් එක තියෙන්නේ. ඒක හරියටම වීඩියෝ එක අවසාන වෙනකම් මුල ඉඳන් බැලුවොත් තමයි ඒක ඔයාට වැදගත් වෙන්නේ. හරිද? ඊළඟ එක තමයි ප්‍රතිවාදියා කියන එක. ඒකත් අනිවාර්යෙන් බලමු නැති කෙනෙක් බලන්න. ඒකත් ඔයා වෙනුවෙන්ම හදපු එකක්. එතකොට දුනු මාල්ල ඇල්ලත් බලන්න බලපු නැති කෙනෙක්. රයිට්. ඉතින් යමු ඉස්සරහට. මම සින්දුවක් කියන්නත් ඕනේ. අපි සින්දුවක් කියමු. The singers said,